guys, welcome my YouTube channel. අද මම vlog එකක් ගේන්න හිතුවා. මේක දවස් දෙකක වීඩියෝ එකක්. අපි මේ අද දවල් වෙලා මේ යන්න හදන්නේ පොඩි ගමනක්. මේ ගමනේ යන්න තියෙන පාර ට්‍රිප් එකක් තමයි අපි යන්නේ. අපි දැන් තැනට ආවා. අපි ආවේ අපේ ගෙවල් කිට්ටුව තියෙන තැනකට. දෙයියාගල කිව්වතින් කට්ටිය දන්නවා මං හිතන්නේ. කන්දක් නම් නගින්න තියනවා ලොකෝ. අපිට ආරක්ෂාව හොයන්න ඕනේ. අම්මේ මේ උස්ස යන්නේ කොහොමද? මේ තව තියෙනවා මීටර් 100ක් විතර හොඳ. 100ක් නෑ. දැන් පටන් අරන් සපද්ද වැඩි වෙනකොට පය වැඩි වෙනවා. ඇත්තේ. යන්න බෑනේ. තුන්වෙනි පාරනේ මේන. වාටික අපෝගෙන එකක් යන්න තියෙනවා. අනේ අනම ෂෝක් එකට. එයාදි පරාදීනේ යට තියෙන බඩුවල. බලන්න යාළුවනේ අම්මත් උස්සා යනවා. මාත් උස්සා යනවා. තුන්දෙනාම උස්සා යනවා. නගිනවා. ෂෝක් යාළුවනේ. බඩු ගොඩයි නවතින්න එක්ක යන්නේ අපි. ඕ උතනින් අම්මා බහින්න. අපිට බෑ බහින්න මෙතනින්. අම්මා බහින්න උතනින්. අපිට බෑ. ආමි. මෙතනින් අර පහර තැන්ට යන්න පුළුවන් නේද? පිස්සු ගම්මේ නෑ නෑ. බෑ කැලෑව. ඒක තමයි අර මැක. පේනවනේ යාළුවනේ අපේ අම්මා මොන වගේද කියලා. යාළුවනේ මෙතන තියෙනවා කුටියක්. එක්කෙනෙක් ඇත්ති සමහරට අපි ආපු දවස්වල නම් කවුරුත් හිටියේ නැහැ එක දවසක වක්කා. මේක හිස්ස විතරයි තිබ්බේ. පල්ලෙහා. එතනින් පල්ලෙහාත් මේක බෝඩ් ගහලා තියෙන යාළුවනේ ෆෝන් ගේන්න බෑ. අනික වාහන උඩහට ගේන්න බෑ. පන්සලට යනවා නම් ගේත හැයි. නාන්න කරන්න යනවා නම් ගේන්න බෑ. තාත්තා හෙටම ගිහලා යාළුවනේ. ඔන්න අපි ආවා. දෙයියාගල. අපි අර පැත්තෙන් අරහෙට යන්න බලමු යාළුවනේ. මේ තමයි පාලම. බලන්න යාළුවනේ තාත්තා ගිහිල්ලා තියෙනවා. අපි යන්නේ අරහෙට. බුදු පිළිමේ ගාවින් බහින්න ඕනේ යාළුවනේ. මෙතනින් යන්න ඕන. පල්ලෙහාට වෙන පාරක් නැහැ. බලාගෙන යන්න. මෙතනත් වතුර පාර. ගොඩට ය아가න තිබුණා කිසි තාත්තා ගිහිල්ලා අර වතුර අඩුයි නේ මෙතනින් යාළුවනේ අපි දැන් ඇවිල්ලා ගොඩක් වෙලා අපි දැන් කන්නයි යන්නේ කාලා ඉවරලා අපි නාලා අයි යන්න කියලා තමයි බැලුවේ ඉක්මනට. අද නම් යාළුවනේ වතුර ගොඩක් අඩුයි. යාළුවනේ අපි පල්ලෙහාටත් ආවා. යාළුවනේ අපි නාලා ඉවරයි. අපි දැන් පල්ලෙහාට ආවා. අර දවස්වලට මේක වහින දවස්වලට නම් එන්න බෑ. මේ දවස්වලට ගහ පල්ලෙහාට. අපි දැන් යනවා. අපි දැන් මේ යන්න පිටත් වෙලා ඉන්නේ යාළුවනේ. ලස්සන පූස්පටියකුත් ඉන්නවා බලන්න. එයා අපි එනකොට ගියා. ලොවි කන්නම්ම. අම්මෝ. බයිටි ෂෝක්. අපි ඉක්මන් කරලා යනවා යාළුවනේ. මං ගෙදර ගිහිල්ලා ආවේ වීඩියෝස් ගත්තේ. අපි දැන් ගෙදර ආවේ යාළුවනේ. මේ ඉන්නේ අපේ රෝසි බබා.
බුදු පහනක් තිබ්බ යාළුවනේ මම ටිකක් නිදාගත්තා මේ නැගිටලායි. අච්චරක් හදාගත්තා. මේක දැන් කන්න ඕන කටියට දීලා. එයාට කාලා යාළුවනේ මට මෙතනින් එහාට වීඩියෝස් ගන්න බැරි වුණා. නැගිට්ට ගමන් මේ යාළුවනේ මම තේ එකක් හදාගත්තා. තව අම්මා කඩල කොත්තුවකුත් හදලා තිබ්බා. මේවා තමයි යාළුවනේ අද උදේට කෑවේ. ඉතින් යාළුවනේ අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. අපි දැන් පොඩි ගමනක් යන්න හදන්නේ. මම ඒ vlog එක ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම්. ඒ වගේම මගේ වීඩියෝ එක හොඳ නම් like කරලා share කරලා comment කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ වීඩියෝස් තව දිගටම ඕන නම් මගේ channel එක subscribe උත් කරන්න. එහෙනම් bye.